ආයුබෝවන්. හස්තරේඛා ශාස්ත්‍රයේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ විශේෂ කරුණක්. අපි ආසයි හොඳ දරුවෙක් ලබන්න. ඇත්තටම කොහොමද මේ හොඳ දරුවෙක් අපිට ලැබෙන්නේ? අපිට හොඳ දරුවෙක් ලබා ගන්න නම් අපි නිතරම පින් දහම් කරන්න ඕන. හොඳ දේවල් කරන්න ඕන. හොඳ විදිහට ජීවත් වෙන්න ඕන. ඒ වගේම තමයි දරුවෙක් හම්බෙන්න ඉන්න අවස්ථාවකදී බෝධි පූජා, ඒ වගේම අපි අදහන ආගමක් අනුව ඒ ආගමට ලැබිව කටයුතු කරනවා නම් අපිට හොඳ දරුවෙක් අපිට ලැබෙනවා. අපි නරක දේවල් කරනවා නම් අපිට හම්බෙන්න ඉන්න දරුවා නරක විදියට අපිට ඉපදෙන්න පුළුවන්. ඒ වගේම තමයි යම්කිසි අම්මා කෙනෙක්ගේ බඩේ දරුවෙක් ඉපදෙන්නේ ආත්ම ගානක බැඳීමක් එක්ක. ඒ දරුවා හොඳ දරුවෙක් වෙන්න පුළුවන්, නරක දරුවෙක් වෙන්න පුළුවන්. මොන දරුවෙක් වුණත් අපිට සතුටින් බාර අරගෙන ඒ දරුවා ලොකු මහත් කළා හොඳ මාර්ගය කියලා දෙන එක අපිට ලැබෙන වගකීම. අපිට ලැබෙන දරුවා වාසනාවන්ත දරුවෙක් වෙන්න පුළුවන්, අවාසනාවන්ත දරුවෙක් වෙන්න පුළුවන්. මේ දෙකම හිමිවන්නේ අපි කරන පින්පව් හැටියට තමයි. ගිය ආත්මවල කරපු පව්කාර දේවල් අපිට මේ ආත්මෙදි උරුම වෙනවාමයි. අපිට යම්කිසි කරදරයක් වෙන්න තියෙනවා නම් ඒක මොනියම් හේතුවකටවත් අපිට නවත්තන්න බෑ. අපි ඉපදෙද්දී අපේ ජීවිතේ ලියලා ඉවරයි. ඒ පොත කවදාවත් අපිට වෙනස් කරන්න බෑ. අපිට අනතුරක් වෙන්න තියෙනවා නම් ඒක වෙනවාමයි. ඒක මොනියම් හේතුවෙන්වත් ඒක වෙනස් කරන්න බෑ. ඔබ හිතනවා නම් ඔබට ඒක වෙනස් කරන්න පුළුවන් කියලා, ඒක කවදාවත් වෙනස් කරන්න බෑ. ගිය ආත්මේ අපි කරපු දේවල් අපිට මේ ආත්මේ විඳවන්න ඒ දෙකම අපිට කරන්න සිද්ධ වෙනවා. අපි හිතනවා මේ ආත්මේ අපි ගොඩාක් පින් කරුවන් පස්සේ මේ ආත්මේ අපිට ඒ දේ ලබා ගන්න අපි හිතනවා. හැබැයි අපිට මේ ආත්මේ කරන පින් ලබන ආත්මෙට අපිට අනිවාර්යෙන් මේක ලැබෙනවා. අපි ගිය ආත්මවල මොන වගේ කෙනෙක් වෙලා ඉපදිලා හිටියද කියලා අපිට කියන්න බෑ. සමහරට අපි සතෙක් වෙලා ඉපදිලා ඉන්න පුළුවන්. නැත්තම් මිනිස් ආත්මයම ලැබිලා තියෙන්න පුළුවන්. නැත්තම් වෙන මොකක් හරි ආත්මයක් අපිට තිබිලා තියෙන්න පුළුවන්. හැබැයි මොන ආත්මික හෝ ඔබ ඒ හිටපු ආත්මවල ඔබ පින් කරලා තියෙනවා නම් මේ ආත්මය ඔබට ඒක ලැබෙනවාමයි. මේ ආත්මේ හොඳ නැති වැඩ කරන මිනිස්සුන්ට සල්ලි
ගොඩාක් තියෙනවා. අවස්ථා තියෙනවා. ඒ වගේම යාලා ගොඩාක් දේවල් ලැබෙනවා යාලට. ඒ වුණාට ඒ අය මේ ආත්මේ ගොඩාක් පව් සිද්ධ වෙන දේවල් කරනවා. හැබැයි අපි හිතනවා අනේ මෙච්චර පව් කරන මිනිස්සුන්ට ඇයි මෙච්චර හරියන්නේ කියලා. එහෙම හිතන වාර ගණන් වැඩි. හැබැයි එයාට ඒ ලැබිලා තියෙන්නේ එයා ඒ ආත්මික කොයි මොන ආත්මික හෝ එයා කරපු පින් තමයි මේ ආත්මයන් ලැබිලා තියෙන්නේ. හැබැයි මේ ආත්මය කරන ඒ අකුසල් දේවල් එයාට ලබන ආත්මේ ලැබෙනවාමයි. ඒක අනිවාර්යෙන්ම ලැබෙනවා. ඒ නිසා ඔයාලා හොඳට මතක තියාගන්න මේ ආත්මේ කුසල් රැස් කරගන්න, උදව් කරන්න, ඒ වගේම පින් දහම් කරන්න. මේ ආත්මේ ඔබට කොච්චර පින් දහම් කරත් ඔබට මේ ආත්මේ ඒ දේ ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබට ආය ආත්මික ඔබට ඒ දේ ලැබෙනවා. ඒක ලැබෙනවාමයි. මේ වගේ දේවල් දැනගන්න මගේ YouTube channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක් වේවා.